හරි කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඉතින් අදත් මම ගෙනල්ලා තියෙන්නේ තවත් අලුත් මලුත් ගේම් ප්ලේ එකක්. ඒකත් බෙටෝන් බෙඩ්රොක් වලින්ම පටන් ගන්න කියලා හිතුවේ. මොකද මම බෙටෝන් බෙඩ්රොක් වල ඔෆ් කැමරා යද්දී මට පොඩි ස්ට්‍රක්චර් එකක් හම්බුණා මොස් ෆයිට් එකක් තියෙන. ඉතින් අපි ඒක ලූට් කරලා බලන්නත් ඕනේ. ඔක්කොම ටික කරගන්න ඕනේ හින්දා මේකත් දැම්ම එක හොඳයි. මොකද නැත්තම් මට මේ වර්ල්ඩ් එක රීසෙට් වෙලා බොස් ලැබුණා හරි වුණොත් ආපහු බොස් කෙනෙක් සමන් කරන්න මට වෙනවා. ඒක මට කරන්න බෑ. හරි. දැන් අපි කරන්න යන්නේ මෙහෙමයි. දැන් ඔයා මේක බලන් ඉන්නවා නම් මූව් කරන හැටි කැමති නම් බලන්න. මම දැන් ඔයාලට කියන්න යන්නේ මුගේ අපි දැන් ෆයිට් කරන එන්චාන්ට් ගිස්ද මොකද්ද? එකාගේ විස්තර ටිකයි ඇබිලිටි ටිකයි. පළවෙනියටම ඌ මෙන්න මේ වගේ ඌ නිකන් යෝක කෙනෙක් වගේ කෝට් එකක් දාගෙන වගේ ඉන්න එකෙක්. ඊට පස්සේ දෙවෙනියට ගත්තොත් උට සමනින් මේ ස්කිල් එකක් තියෙනවා. ඒ කියන්නේ සමනින් පවර් එකක්. උට එන්චාන්ට් කරපු සොම්බිලා සමන් කරන්න පුළුවන් 3කට හෝ 1 2 3 4 5 තමයි යන්නේ. 5ට වඩා වැඩි වෙන්නේ නැහැ. මම හිතන්නේ මම ෆයිට් කරද්දී නම් 5ට වඩා වැඩි වුණේ නැහැ. උට එක දිගට දෙසරයක් සමන් කරන්න පුළුවන් සමහරක් වෙලාවට. ඊට පස්සේ උට ඩෑෂ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ගහන්න යද්දී අපිව විසික් කරලා දාන්න පුළුවන් එකක්. ඊට පස්සේ තව එකක් තියෙනවා උට මැජික් බෝල වගේ බෝල වටන එකක්. අපි යන තැන බෝල ෆලෝ කරලා අපිට වැඩි තියෙන. ඒ කියන්නේ අපිට ඩැමේජ් කරන එකක් තියෙනවා. ඔව් ওই ටික තමයි ඉතින් මට කියන්න තියෙනවා නම් තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි ෆයිට් එකට යමු. එහෙනම් මම ලූට් කරන ගමන් ඔයාලා බලන් ඉඳලා කම්මැලිද හින්දා අපි ෆයිට් එකටම ගිහිල්ලා හම්බෙමු. හරි මම දැන් සරලවම කියනවා නම් මං වැරදිලා වර්ල්ඩ් එක රීසෙට් කරපු හින්දා බොස් මැරිලා තියෙන්නේ. ඒ කියන්නේ බොස්ගේ බාර් එක පෙන්නනවා බොස් නෑ. ඒකින් හින්දා මම කරන්න යන්නේ ආපහු වර්ල්ඩ් එක රීසෙට් කරලා ඔක්කොම කරන එක. එතකොට මගේ ලූට් වල පොඩි ප්‍රශ්න වෙනවා. ඒක කොහොමත් වෙනවා. මොකද මම මොඩ් ටිකක් ඇප්ලයි කරන්නත් ඕනේ හින්දා ආපහු හරි ගස්සලා ෂේඩ් එක අයින් කරගෙන ඔක්කොම කරන්නත් ඕනේ මම. ඒ ඔක්කොම කරලා ඉවර කරනකම් මට ඉන්න වෙනවා. එහෙම ඉවර වෙලා ඔයාලට මම ෆයිට් එක පෙන්නන්නම්. එහෙනම් මේ ගේම් ප්ලේ එකේ පොඩි අවුල් තියෙනවා. මම ඒ අවුල් ඊළඟ ගේම් ප්ලේ එකේදී හදාගන්නම්. thank you බලන් ඉන්න. හොඳ ෆයිට් එකක් තියෙනවා. හරි ඔක්කොම ටික හරි. දැන් බොස් ඉන්නවා. දැන් අපිට කරන්න තියෙන්නේ බොස් එක ෆයිට් කරන එක තමයි. මාත් දන්නේ දැන් මම මොකාටද මේ යන්නේ කියලා. ඒ කියන්නේ මොකෙක් එක්ක ෆයිට් කරනවද කියලා මම දන්නේ නැහැ. කැම ටික අරගෙන කන්න පුළුවන් දේවල් වෙයි ස්ට්‍රෙන්ත් පෝෂන් එක බීලා කරන්න තියෙන ඔක්කොම කරන්න ඕනේ. අන්න එන්චාන්ට් ගිස්. උට දැන් ඉතින් ඩෑෂ් එක තමයි එපා වෙන්නේ. ඈත ඉඳන් වෙඩි තියන්නත් ඉතින් මට නෑ එච්චර ඇරෝස්. ළඟට ගිහිල්ලා ගහන්න ගියාම මේක පුදුම එපා වෙනවා. වෙලාවට මං කීපින් වෙඩි දාගත්තා. හරි ආව් හරි ෂිට්. හරි දාගත්තා. බ්ලොක් ටික ෆලෝ කරනවානේ. හරි ගැහුවා. මන්ට ඉතින් කරන දෙයක් කරගන්න ඕනේ. ඔය එන්චාන්ට් වෙන්න කලින්. අනේ බෑනේ මූත් එක්ක කරන්න මුගේ ඇබිලිටිත් එක්ක. දැන් රෑ වෙලා හින්දා නිදිය ගන්නත් ඕනේ. ඌ හිරියට අවුලක් නැහැ. ගේම් එක මාස්ටර් කෙනෙක් විදියට ගණන් ගන්න නැති හින්දා ඉක්මනට ඌ අයින් කරලා දාන්න ඕනේ. ඔන්න ඔය බකීත තමයි අර ඉස්සරහා ඌ ළඟට යද්දිම එක ඒවා එන්නේ. ආයෙ මැරුණා. මේක කී සැරයක් මැරලා හරි මූව ඉවරයක් කරන්න ඕනේ ඔක්කොටම කලින්. මොකද ගන්න දෙයක් ගන්න ඕනේ මුගෙන් හින්දා මේ මොනවා කරන්නත් කලින් ආයෙ ඉවරයි. ආයෙ ගහන්න ඕනේ මුන්ට. මේ සමනින් ලයි ඔක්කොම නම් එපා වෙලා තියෙන්නේ. බඩු ටික ඇඩ්ජස්ට් කරගෙන අනේ බෝට් එකකට දාගන්න පුළුවන්ද කියලා බලමු. අර ක්‍රීපේ ඇවිදලානේ බෝට් එකට ආවේ කමන්නේ. ක්‍රීපයාගෙන ඩැමේජ් කරා. තව හාෆ් එකකට ළඟයි. මේ බෝලත් එක්ක බෑනේ. ඉන්ටෙන්ෂනල් ගේම් ඩිසයින් අනේ නිකන් ඉන්න. මොකද්ද මේ එන්චාන්ට් එකේ මැජික් අනේ ගෙලින්න ඕන. අනේ සුදු මැණිකේ අනේ ඈතට ගිහිල්ලා පොඩ්ඩක් රීජන් වෙලා එන්න ඕන. කාලා බීලා අනේ ඔයා හරි හොඳයිනේ. මට ඔයාව මරන්න ඕන. අනේ
මේ ඔක්කොම ලෝඩින් කරලා හදාගන්න ඕනේ FPS ටිකත් එක්ක. දැන් මං ඩ්‍රවුන් වෙලා මැරෙනවා මෙහෙම ගියෝ. මං කරන්න ඕනේ කරන දෙයක් අයියෝ බෑනේ මේ වැඩේ කරන්න. කත්තප්පා අනේ චාන්ටකිස්ගේ මැජික් අපෝ නිකන් ඉන්න. අනේ වට්ටනවා අනේ ආය පළකටත් වැටුණා. අනේ බෑ අනේ අපෝ මොන කරදරයක්ද මන්ද මේක. මේ කරන දෙයක් කරගන්න ඕනේ. අනේ මුට ගහන්නත් එපයි. ආව් ඒක නම් ඌ හින්දා නෙමෙයි. අනේ උගේ ඩෑෂ් එකත් ඒක නම් ඩෑෂ් එකේ හින්දා මේ වැඩේ හරියන්නේ නැහැ. උගේ ඩෑෂ් එකත් එක්ක බෑ කරන්න. අනේ සාමනින්ලයි මුන් වෙන ඕපී නෙමු. අනේ ප්ලීස් ඔය බෝල මැටි හදාගන්න කලින් මට ඕක උට ගහන්න ඕනේ. අනේ මට ඌව තව ඩැමේජ් කරන්න ඕනා. අලේ බෝල මැටි එක ගේන්න හරි මට අදාළ නෑ ඒවා. බෝල එවන එකයි ෆිසික් කරන එකයි. අනේ මං එච්චර කැත නෑ. එන්න වෙලාවට රිජෙක්ට් කරලා දාන්න මම එච්චර කැත නෑ අලේ. ඒවට වරද්ද ඕනා අනේ මාව විසික් කරන්න එපා. මට ඔයාව මරන්න දෙන්න. අයියෝ දැන් නම් 6ක් විතර සමන්ලත් වෙනවා. මොනවා කරන්නද මන්දා. මේ බෑනේ මේ වැඩේ කරන්න. අනේ කී සැරයක් නම් මැරෙන්නද. අනේ බෑ තව ටිකයි. අනේ වතුර රාව හින්දා නෙමේ. අනේ මට පොඩ්ඩකට ළඟට එන්න දෙන්න අනේ මැනිකේ. අනේ මට ඔයාව මරන්න ඕනා මරන්න ඕනා. අනේ මට ඔයාව මරන්න දෙන්න තව ටිකයි තියෙන්නේ. අනේ ප්ලීස් අනේ මට ඔයාව මරන්න දෙන්න ප්ලීස් තව ටිකයි. හරි ඌ ඉවරයි. ඌ නම් රවුන්ඩ් ගෙන්නම් මල ඉල්ලගෙන කාගත්තේ මගෙන් නෙමෙයි. ගන්නෑ මගේ වැඩ ටික ඉවරයි. කෙඩ් එක හම්බුණා. ඕනේ කරන ඔක්කොම ටික හම්බුණා. හම්බෙන්න ඕනේ ඒවා. දැන් ගෙදර යන්නත් ඕන. ගෙදර යන්න තමයි දැන් නම් තියෙන්නේ.